සියලු දෙනාට ආයුෂ බොහෝ වේවා කියලා මුලින්ම ප්‍රාර්ථනා කරනවා. අද ඔයගොල්ලෝ බලන්නේ අපි උෂු ට්‍රේනින් පාර්ට්නර් ට්‍රේනින් කරන වීඩියෝ එකක්. ඉතින් මෙතන කරන්නේ දෙන්නෙක් අතර පාර්ට්නර් ට්‍රේනින් පුහුණු වීම. ඒ කියන්නේ කෙනෙක් දකුණු වම් කකුලෙන් ඇතුල් පැත්තට තයි කික් එකක් ගහනවා සහ තයි කික් එකයි දකුණු අතින් ගහනවා ක්‍රොස් එක. ක්‍රොස් කියලා කියන්නේ ජැබ් ක්‍රොස් එක. ක්‍රොස් එක අනිත් එක්කෙනා කකුල අල්ලගෙන ක්‍රොස් එක මිස් කරලා ඒ කියන්නේ ක්‍රොස් එකට බැක් වෙලා නෙමෙයි සෝරි පල්ලෙහාට ගිහිල්ලා අරගෙන රෙස්ලිං එක දානවා. ඉතින් ඔය ක්‍රමයට ගැහුවොත් උඩ ඉන්න කෙනාගේ තයි කික් එකට ලකුණු එකක් හම්බ වෙනවා. ගහන කෙනාගේ තයි කික් එකට ලකුණු එකක් හම්බ වෙනවා. ක්‍රොස් එක වදින්න නිසා යාට ක්‍රොස් එකට ලකුණු හම්බ වෙන්නේ නැහැ. ඒක රෙස්ලිං එක දාන කෙනාට ලකුණු දෙකක් හම්බ වෙනවා. එයා වැටුණොත් බීමටම ඉතින් මේක මෙතන අද ට්‍රේනින් කරන්න ඉන්නේ 6 දෙනයි. ඉතින් අනිත් කට්ටිය ජාතික සංචිතයේ පුහුණු වීම ගිහින් දෙන්නේ. මේ යුද හමුදා සංචිතය සංචිතයේ පුහුණු වීම කරන කට්ටිය තමයි මේ ඉන්නේ. ඉතින් උෂු ඉගෙන ගන්න ආස කෙනෙක් ඉන්නවා නම් කැමති කෙනෙක් ඉන්නවා නම් මැසේජ් එකක් දාන්න. මැසේජ් එක කියන්නේ කමෙන්ට් එකක් දාන්න සම්බන්ධ කරගන්නම් මම. TikTok එකකින් එක්කෙනෙක් මට මුණ ගැහුණා. එයා යුද හමුදාවට එන්න කැමති කෙනෙක්. ඉතින් එයා මම යුද හමුදාවට ගන්නවා. ඉතින් මේ ඔබ දකින්නේ අපි ටයර් ගහන වීඩියෝ එකක්. පන්චින් බෑග් එකට ගහනවා හා සමානව ටයර් වලට තමයි ගහන්නේ. මේක කරනවා අපි විනාඩි 2 වට 3ක් හෝ 5ක් 10ක් කරන අවස්ථාවක් තියෙනවා. ඉතින් මේ ආකාරයට පන්ච් එකේ හෝ කික් එකේ බර 100% බර ගහන්න පුළුවන්. මොකද මේ ෆෑඩ් එකට ගහනකොට අපිට ගහන්න පුළුවන් 50%ක් විතර. ඉතින් පන්චින් බෑග් එකට හෝ ටයර් වලට ගහද්දි 100%ක් බර ගහන්න පුළුවන්. එන්ජර්ඩ් එකක් වෙන සම්භාවිතය අඩුයි. මේ කරන්නේ ටච් ස්පයිරින්. ස්පයිරින් කියවට ෆුල් ස්පයිරින් නෙමෙයි. මේ බොක්සින් කරන්නේ. එතකොට අපර් බොඩි එකට විතරයි කරන්නේ. චෙස්ට් එකටයි හෙඩ් එකටයි. ඉතින් ටච් ස්පයිරින් කරන්නේ බර 100%ක් ගහන්නේ ටිකයි ගහන්නේ. ඉතින් අද මගේ වීඩියෝ වලට ගොඩක් ස්තුතියි. තව වීඩියෝ එකක් මන්ට අරන් එන්න.